බුදුන් තනි කරලා දෙවියන් ගියයි හැරලා දැඩි දෙවියෙක් සිටලා යුද කරමි සැල කළේ වැඳලා. ඉතින් දේව පුරාණයේන මේ ලස්සන කවිය ඇසූ විට ඔයාලට තේරෙන්නේ නැති අපි අද කතා කරන්න යන්නේ කා ගැනද කියලා. ඉතින් එහෙමනම් වැඩි කතා බහක් නැතිව ඉක්මනටම අපි අපේ කතාවට යමු. එහෙනම් රැඳී සිටින්න වීඩියෝව අවසානය වන තෙක්ම අපි සමග. දැඩිමුණ්ඩ දෙවියන් යනු ලංකාවේ බුද්ධ ශාසනයේ ආරක්ෂාවට සහ ජනතාවගේ යහපතට පිහිට වන බවට විශ්වාස කෙරෙන ප්‍රබල දේවතාවෙකි. එතුමාගේ කතාව පිළිබඳව විවිධ ජනප්‍රවාද සහ මත පවතිනවා. මේ අතර එතුමාගේ උත්පත්තිය පිළිබඳව කතාව ගත්තහම එතුමා යක්ෂ ගෝත්‍රික පූර්ණක නම් යක්ෂයාට සහ කැලණියේ නාග ගෝත්‍රික එරන්දිකා නම් කාන්තාවට දාව උපන් බව පැවසෙනවා. මෙන්න මේ ආකාරයෙන් නාග යක්ෂ කලවම හින්දාම මෙතුමා මේ තරම් බලවත් දෙවි කෙනෙක් වෙන්න හේතු වෙන්න ඇති. කොහොම නමුත් මේ නිසා මෙතුමා යක්ෂ හා නාග වංශ දෙකටම අයත් වී වංශික හෙවත් දේව වංශික උරුමකාරයෙක් ලෙස තමයි සැලකෙන්නේ. මෙතුමාගේ මුල් නම සුදුමල් හෝ දුනුමන්ත ලෙස සඳහන් වන අතර තලගිරි කන්දේදී තමයි මෙතුමා උපත ලැබූ බවට ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ඉතින් මෙන්න මේ දැඩිමුණ්ඩ නාමය ලැබීම ගැන කතාව ගත්තම මේ කතාවත් හරිම සුවිශේෂී කතා කිහිපයක් වටා ගෙතෙනවා. කොහොම නමුත් මේ අතරින් වඩාත්ම සුවිශේෂී කතා වශයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේ මාර පරාජය කරන අවස්ථාවේදී වසවර්ති මාරයා ඇතුළු යක්ෂ සේනාවන් දැක බොහෝ දෙවිවරු බියෙන් පලා ගිය අතර නමුත් මෙතුමා තද මුගුරක් අතින් දරා බුදුරදුන්ගේ ආරක්ෂාවට එතනම රැඳී සිටි නිසා දැඩි මුගුරක් අතින්ගත් තැනැත්තා යන අර්ථයෙන් දැඩිමුණ්ඩ යන නාමය විවහාර වූ බව එක් මතයක් පවතිනවා. තවත් මතයක් තමයි එතුමාගේ දැඩි වූ සිතත් කැරලි ගැසුණු හිසකෙසුත් නිසා මෙම නාමය ලැබුණු බවයි සඳහන් වෙන්නේ. හැබැයි මේ ගැන තේරවාදී ත්‍රිපිටකයේ නම් සඳහන් වන්නේ නැහැ. දැඩිමුණ්ඩ දෙවියන් බොහෝ විට නිරූපණය කරන්නේ වේවැලක් හෝ සැරයටියක් දරාගෙන සැවුලාගේ හෙවත් කුකුලාගේ පිටින් ගමන් වඩින කන්ද උඩරට නිලමේවරයෙකුගේ ඇඳුමෙන් සැරසුණු ආකාරයෙන්. බුදු සසුන රැකීම පිළිබඳව කාර්ය ගත්තම වෙසමුණි හෙවත් කුවේර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ බුදුන්ව ආරක්ෂා කරන ලෙස එතුමාට පැවරූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මාර යුද්ධයේදී නොබියව සටන් කර මාර සේනා පරාජය කර වසවර්ති මාරයාගේ විමානයද විනාශ කර දැමූ බව ගල කැප්පූ සැහැල්ලේ සඳහන් වෙනවා. මෙතුමා විවිධ ප්‍රදේශවල විවිධ නම්වලින් ආමන්ත්‍රණය කරනු ලබනවා. ඒ අතර හඳුන්වනේ විසූ නිසා හඳුන් කුමාර ලෙසත් මාණික්‍ය භාණ්ඩාගාරයේ ආරක්ෂක කටයුතු භාරව සිටි නිසා මැණික් භණ්ඩාර ලෙසත් අලුත් නුවර ප්‍රධාන දේවාලය පිහිටි නිසා අලුත් නුවර දේවතා භණ්ඩාර ලෙසත් ඒ වගේම ඇම්බැක්කේ දේවතා භණ්ඩාර ඌවේ භණ්ඩාර කිරුල භණ්ඩාරාදී වශයෙන් විවිධ නම් වලින් මෙතුමා හඳුන්වනු ලබනවා. දැඩිමුණ්ඩ දෙවියන්ගේ ප්‍රධානම දේවාලය වන්නේ මාවනැල්ලේ අලුත් නුවර ග්‍රාමයේ පිහිටි දැඩිමුණ්ඩ දේවාලයයි. මෙම දේවාලය ගල කැපූ සැහැල්ලේ සඳහන් වන පරිදි යක්ෂයින් ලවා විශාල ගල් පර්වතයක් ඉවත් කර අලුත් නුවර දේවාලය ඉදිකරවීමට දැඩිමුණ්ඩ දෙවියන් කටයුතු කර බව සඳහන් වෙනවා. මීට අමතරව එතුමන්ගේ ආශිර්වාදය ලබන සහ වන්දනාමාන කරන තවත් ප්‍රදේශ තමයි හිඟුල, කෑගල්ල, ගලිගමුව, බද්ලේගල, කෙහෙල්පන්නල, හෙම්මාතගම සහ රහලගල, කඩුගන්නාව, නවගමුව, සීනිගම, දඹදෙනිය, උග්ගල්, අලුත් නුවර යනාදී ප්‍රදේශ රැසක් මෙතුමාගේ ආශිර්වාදය ලබනවා.
කෙසේ වෙතත් මෙතුමා පිළිබඳව විශ්වාසයන් ගත්තහම මෙතුමා බුද්ධ ශාසනයට සහ රටට විපතක් සිදුවන හැම අවස්ථාවකදීම රට ආරක්ෂා කිරීමට කැපවන බවත් තම පිහිට පතන ජනතාවට අනවින කොඩිවින යක්ෂ දෝෂ දුරුකර සර්වාරක්ෂාව සලසා දෙන බවත් විශ්වාස කෙරෙනවා. එසේම අනවින සොර සතුරුකම් කරන අයට දැඩි දඬුවම් ලබා දෙන බවද විශ්වාස කෙරෙනවා. මෙතුමන්ගේ බලය ගැන කියවෙන පරිදි දැඩිමුණ්ඩ දෙවියන් බුද්ධ ශාසනයේ ආරක්ෂක දෙවියන් ලෙස මෙන්ම ජනතාවගේ දෛනික ගැටලු සඳහාද පිහිටවන බව විශ්වාස කෙරෙනවා. දෝෂ දුරු කිරීම ගත්තහම යක්ෂ භූත ප්‍රේත දෝෂ ඒ වගේම ඇස්වහ කටවහ වැනි සියලු දෝෂ අන්ධකාරයන් දුරු කර සර්වාරක්ෂාව ලබා දෙනවා. දැඩි දඬුවම් මතින් අනවින සොර සතුරුකම් කරන අයට සහ අසාධාරණය කරන අයට දැඩි දඬුවම් ලබා දීමේ බලයක් එතුමන් සතු බව විශ්වාස කෙරෙනවා. එබැවින් එතුමන්ගෙන් පිහිට පතන්නේ පිරිසුදු චේතනාවෙන් යුතුවමයි. දැඩිමුණ්ඩ දෙවියන්ගේ කතාව බුදු සසුනේ ආරක්ෂාව සහ යක්ෂ නාග ගෝත්‍රික සම්භවය මෙන්ම ලක්දිව ජනතාවට පිහිටවන ප්‍රබල දේව බලය පිළිබඳ කියවෙන දීර්ඝ ජනප්‍රවාදයක්. ඒ වගේම කෙසේ වුණත් ශාසනයට සහ යහපත් ජීවිතයක් පතන බැතිමතුන්ටද නිරතුරුවම පිහිටවන බවට අදටත් ජනයා තුළ දැඩිමුණ්ඩ දෙවියන් පිළිබඳව ගැඹුරු විශ්වාසයක් පවතිනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබුවට පස්සේ මේ වීර ක්‍රියාව නිසා සතුටු වෙලා දැඩිමුණ්ඩ දෙවියන්ට ලංකාද්වීපයේ වසර 5000ක් බුදු සසුන ආරක්ෂා කිරීමේ වරම් ලබා දීලා තියෙනවා. පස්සේ විෂ්ණු ශක්‍ර වගේ අනිත් බලවත් දෙවිවරුන්ගෙනුත් වරම් අරගෙන එතුමා ලක්දිවට ඇවිත් තියෙනවා. දැඩිමුණ්ඩ දෙවියන් ලංකාවට ආපු ගමන්ම ආවේ දකුණේ දෙවිනුවර පැත්තෙන්. එතුමා ලංකාවට එන අතරමඟ නැව බිඳිලා එතුමාගේ බිරිඳ වුණ සෝමාදේවිය ගැබ්බරව සිටියදී මිය ගිහින් තියෙනවා. ඒ වගේම දේවාල පුරාණයේ තියෙනවා ආදාහන කටයුතු කරලා ඒ අලුවලින් දැඩිමුණ්ඩ දෙවියන් සෝමාදේවියගේ පුතා මවා පෙන්නූ බව. ඒත් එතනදී වෙනත් ජනප්‍රවාදයක් තියෙනවා. රටෙත් ජාතියෙත් ශාසනයෙත් සර්ව ආරක්ෂාව වෙනුවෙන් වැඩ සිටින දැඩිමුණ්ඩ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ තවත් চিරාත් කාලයක් වැජඹේවා යන ප්‍රාර්ථනය එකතු කරමින් අපි අදට ගිහින් එන්නම්. තවත් මේ වගේ වටිනා වැදගත් වීඩියෝවකින් නැවත හමුවන බලාපොරොත්තුවෙන් සුබ දවසක්.